අපිට සාමාන්‍යයෙන් අපිට හිත හදා ගන්න අමාරු වුණාට සමහර ප්‍රශ්නවලදී මේ උපන් සත්වයා එක එක ආයුෂෙන් මිය යන එක ඒකට කියන්න තියෙන්නේ ලෝක ස්වභාවය කියලා. දැන් සාමාන්‍ය මිනිසෙක් දුප්පත් වෙලා ඉපදෙනකොට නේ අපේ කර්මය කියලා හිතෙනවා. තමන්ගේ පවුලේ ඥාතීන් අඩු වයසින් මැරිලා යනකොට අනේ අපේ කර්මය කියලා හිතෙනවා. ඊට පස්සේ අපිට සතුරු කරදර පැමිණෙනකොට අපි හිතනවා කර්මය කියලා. මම හිතනවා ගොඩක් දුරට තවත් හොඳයි ඕක. මේක තමයි සසර කියලා හිතුවනම්. මේක තමයි සසර කියලා. තමන්ට පැමිණෙන ඉවසා ගන්න අමාරු වේදනා ඉදිරියේ මෙන්න සසර කියලා. මේ අත්දැකීම අපිට ලැබෙන්නේ පළවෙනි වතාවටත් නෙවෙයි අවසාන වතාවටත් නෙවෙයි.